සමහර දෙමාපියන් ඒ වගේම බාරකරුවන් ශල්‍යකාරීදී අපි හමුවට ඇවිල්ලා ඉල්ලා සිටින දෙයක් තමයි මේ දරුවගේ කිරිදත් පෙන්නලා කරදරකාරී කිරිදත් තියෙනවා නම් මේවා ඉවත් කරලා දෙන්න කියලා. දැන් මෙහිදී වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීමට වඩා සමහර බාරකරුවන් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ හිතේ තියෙන දේ වෛද්‍යවරයාට කියලා ඒ ප්‍රතිකාරය කරව ගන්න. එහෙම නැත්නම් මේ වෛද්‍ය උපදෙස් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මේක කරදරයි මේක අස් කරලා දෙන්න කියන එක. නමුත් එය වැරදි නිගමනයක්. මොකද කිරිදත් වල තියෙන වටිනකම මුඛය තුළ කිරිදත් කුමක්ද කරන කාර්යභාරය කියලා සමහර ලාවට මේ වැඩිහිටියන්ට එහෙම නැත්නම් බාරකරුවන්ට අවබෝධයක් නැහැ. උන් දන්නවා මේක කෙටි කාලෙකින් හැලෙනවා. දරුවා වියපත් වීමේදී වැඩි වියටපත් වීමේදී කිරිදත් වෙනකොට ස්ථිරදත් එනවා කියලා. ඒ නිසා එහි වටිනකම පිළිබඳව අවබෝධයක් නැහැ. ඔබගේ දරුවාගේ කිරිදත්, ඔබගේ දරුවාගේ ස්ථිරදත් මතුවීමට, ඒවා නිසියාකාරව පිහිටීමට ඉතාමත් වැදගත්. එම නිසා දරුවාගේ ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා නම් කිරිදත් වල වෛද්‍යවරයා හමු වෙලා ඒ සම්බන්ධ උපදෙස් ලබා ගැනීමෙන් තොරව තමන් විසින් තීරණය කරලා ඒව ඉවත් කරන්න කියලා යෝජනා කරන එක වෛද්‍ය විද්‍යාත්මකව වැරදි. එම නිසා ඔබගේ දරුවාගේ යහපත වෙනුවෙන් වෛද්‍ය උපදෙස් නිතරම ලබා ගන්න කිරිදත් සම්බන්ධ ගැටලු වලදී. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.